හයි ළමයි එනවද යන්න මං එක මාකට් එක පැත්තට මොනවද මම අද ගන්න කියලා බලමුද? ගොඩක් අය කන්න අකමැති දෙයක් තමයි ඔන්න තෝරගත්තේ. ගොඩක් අය මේක කන්න අකමැති තිත්ත නිසානේ. ඒක නිසා අද අපි මේක මේ විදියට හදලා බලමු. මම මේ ගන්න දේවල් එක්ක ඔයාලට හිතාගත්ත හැකි මං අද මොකද්ද හදන්න යන්නේ කියලා. මම මුලින්ම මේ විදියට කරවිල ගෙඩිය පිටි විදිහට කපා ගන්නවා. ගොඩක් අය කියනවා මේක කපන වෙලාවට කතා කරන්න නම් එපා කියලා. එතකොට කරවිල ගෙඩිය තිත්ත නැතුව යනවලු. අපි බලමුකෝ ඒක ඇත්තද කියලා. මමත් ඒක බලන්න ඕන නිසා ඔය වෙලේ කතා කරේ නෑ ඉතින්. ඔය මම කරන්නේ කරවිල ගෙඩිය මැද ඇට ටික අයින් කරගන්නවා. මොකද මම ගත්තු ගෙඩියේ මැද ඇට ටිකක් මෝරලා වගේ. මට ඒ නිසා හිතුණා මැද ඇට ටික අයින් කරා නම් හොඳයි කියලා. ඒ නිසා ඉක්මනට මම ඇට ටික අයින් කරගත්තා. ඊළඟට මම පොඩි භාජනයකට මේ විදිහට වතුර ටිකක් දාගන්නවා. ඊළඟට ඒකටම ලුණු හැන්දකුත් දාගත්තා. ඊළඟට කපාගත්තු කරවිල ටික ඒකට දාලා ටිකක් වෙලා තියනවා. මොකද මට අම්මා තමයි කිව්වේ කරවිල කපලා ලුණු වතුරක දැම්මහම තිත්ත තවත් අඩු වෙනවා කියලා. ඉතින් පුළුවන් හැමදේම කරා එක තිත්ත නැති කරගන්න බලමු. දැන් ඔය මම ඒකට ඕන කරන ලුණු, අමු මිරිස්, තක්කාලි ඒ ටික කපා ගත්තා ඉක්මනට. ඊළඟට පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාගත්තා ඔය විදිහට. දැන් කපාගත්තු කරවිල ටික බැද ගන්න තමයි තියෙන්නේ. ඔය වෙලේ මගේ අතටත් තෙල් විසිකුණා මම වයින් තමයි ඒක දැම්මේ. ඊළඟට මම පොඩි හාල්මැස්ස ටිකක් බැදගත්තා. මේ මට හිතුණා හාල්මැස්සුත් දැම්මොත් හොඳයි කියලා. ඉතින් ඔයාලට හාල්මැස්ස දාන්න ඕනෙම කියලා දෙයක් නෑ. නැතුණත් ඔක හදාගන්න පුළුවන්. ඊළඟට බැදගත්තු කරවිල ටික එකට දාගන්නවා. ඊළඟට බැදගත්තු හාල්මැස්සෝ, ලුණු, තක්කාලි, අමු මිරිස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. අන්තිමට මම දෙහි ටිකක් එකතු කරගන්නවා. ඔයාලට පෙන්වන්නට මමත් කන්න අකමැතිම කෑමක් තමයි ඕක. දැන් තියෙන්නේ මේක හොඳට කලවම් කරගන්න එක. අර දාපු ටික හැම එකකම වදින විදියට අපි මේ වගේ හොඳට මේක කලවම් කරගන්න ඕනේ. අපි මේ විදියට හදාගත්තේ කරවිල සම්බෝලේ. ඉතින් මේ විදියට හැදුවහම ගොඩාක් කට්ටිය කනවා. ඉතින් ඔයාලත් කැමති නම් මං හැදුවා වගේ කරවිල සම්බෝලේ හදලා බලන්න. වීඩියෝ එක ලස්සනයි නම් හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න ළමයි. තවත් මේ වගේ වීඩියෝ බලන්න ආස නම් එන්න හැමෝම පිංචිගේ channel එක පැත්තට.